සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න සයන්ට YouTube channel එක brand new episode එකට. ඉතින් මම අද කතා කරන්නේ 2020 අලුත් update එක අනුව කොහොමද WhatsApp business account එකක් හරියටම හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක මතක කරලා දැම්ම දාන්න වීඩියෝ like එකක් ඒ වගේම ඔයා මගේ channel එක තාමත් subscribe නොකරන videos බලන්න. දැන්ම පල්ලෙහා තියෙන subscribe button click කරලා ඊට යටින් bell icon all press කරලා තියාගන්න. ඒක මගේ channel එකට ගන්න ලොකු උදව්වක්. එහෙනම් වැඩි කරලා අපි යන් වීඩියෝ එකට. दिमाग में प्ले स्टोर को ओपन करना प्ले स्टोर को ओपन करගෙන सर्च बार එකේ सर्च කරන්න WhatsApp business කියලා මම මෙතන सर्च කරන WhatsApp business කියලා WhatsApp business කියලා type කරගෙන මෙන්න මේ විදිහට WhatsApp messenger එක ආවා ඔයාලා බලන්න මෙන්න මේ WhatsApp business එකේ තියෙන ඉතින් WhatsApp business එක install කරගන්න ඔයා දැනටත් WhatsApp business install කරගෙන account එකක් හදපු නැති කෙනෙක් නම් ඔයාලා බලා ගන්න පුළුවන් update කියලා බටන් එකක්. ඉතින් update එක click කරන WhatsApp business app එක update කරගන්න. ඉතින් ඔයා දැනට WhatsApp business account එකක් හදපු නැති කෙනෙක් නම් මම මෙන්න මේ විදිහට කරන step බලාගෙන WhatsApp business account එක හදාගන්න. WhatsApp business account එක download කරලා මෙන්න මේ WhatsApp business කියන uninstall open කියලා බටන් එක පෙන්නනවා. ඉතින් අපි දැන් open කියන එක click කරගන්න. open කියන එක click කරන WhatsApp business කියලා මෙතනින් පහතින් තියෙනවා agree and continue කියලා. අන්න ඒ බටන් එක press කරන්න. ඊටසේ මෙතන වගේ notification වලට allow ඉල්ලනවා. ඉතින් allow කරන්න. allow කරලා ඉතින් මෙතන වගේ number එක type කරගන්න. ඉතින් number එක type කරගෙන ඉතින් මෙතන උඩ වගේ වෙන country එකක් තියෙනවා. ඒක ශ්‍රී ලංකා කියන එක select කරලා ඔයා ඉන්න අදාළ country එකේ country code එක දීලා next button එක click කරන්න time number එක type කරලා ඊළඟට මෙතන යනවා is the correct number කියලාගෙන මේ number එක හරියද කියලා. ඉතින් මේ number එක අඩුපාඩු තියෙනවා. edit button එක click කරලා edit කරගන්න පුළුවන්. ඉතින් මම my number එක හරියට type කරගත්තා. ඒ නිසා මම yes button එක click කරනවා. yes button එක click කරලා පස්සේ මෙන්න මේ විදිහට automatic verify with the miss call or your phone කියලා ඉතින් මෙතනින් continue කියන එක click කරනවා. මෙතනින් WhatsApp business access your phone call logs කියන එක අන්න ඒකට allow කරන්න. මෙතනදී manage phone calls වලට message එකක් ඉතින් මෙතන allow කරන්න. දැන් මේ call එක request call එකක් යනවා ඉතින් ඉතින් වල බලා ගන්න අපේ ෆෝන් එකේ ඔටෝ වෙරිෆයි වුණා. ෆෝන් නම්බර් එක මේකෙන් තියෙන නිසා නැත්තම් ෆෝන් නම්බර් එකට කෝල් එකක් යනවා. මම මේ ෆින්ගර්ප්‍රින්ට් එක ඉල්ලුවා මෙතන අර අපේ account එක වෙරිෆයි කරගන්න. ඉතින් ඔයාලා බලමු මෙන්න මේ විදිහට contact and media කියලා message එකක් top up වුණා. ඉතින් මෙතන continue කියන එක click කරන්න. ඊට මෙතන ඔයාගේ business catalogs වලට ඒ දේවල් contact වලට allow කරන්න ඉතින් මේවත් allow කරන්න. ඉතින් music and audio වලට ඉල්ලනවා. ඉතින් මම මෙතනදී allow කියන එක click කරනවා. ඉතින් මම මෙතනදී ඔයාගේ business එක නම කියන්නේ business account එක නේද ඉතින් මෙතන business එක නමක් කියලා ඉතින් මම ඒ නම type කරනවා. මම මගේ නම type කරගෙන next button එක click කරනවා. ඉතින් මම මෙතනදී වාගේ business එකේ category කියලා නේද මෙතනදී කැමති category එකක් click කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් category එකක් click කරන්න ඕනේ නැත්නම් මෙතනින් ඉස්සරහට යන්න බෑ ඔයාලට.
ඔය අදාළ ඔයාගේ කැටගරි තෝරාගෙන next button එක click කරන්න. ඉතින් මෙතනදී ඔයාගේ business එකේ time එක කියලා කියන්නේ business එක open කරන වෙලාව. ඉතින් මෙතනදී මම appointment only කියන එක click කරලා next කියන එක click කරනවා. ඉතින් මම මෙතනදී වාට close base add කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මට අවශ්‍ය වගේ tick open කරනවා. මෙන්න මේ විදිහට අදාළ වගේ tick on කරලා next button එක click කරනවා. ඊට පස්සේ එක button එකක්වත් on කරන්නේ නැතුව ඊළඟ step එකට යන්න බෑ. ඉතින් ඔයා එක button එකයි click කරගන්න. ඉතින් මේවා ලොකුවට වැදගත් නැහැ වගේ business එක ගැන. මට මේකෙන් අපිට access එක දෙන්නේ ඉදිරියට step වලට යන්න. ඉතින් මම දැන් next button එක click කරනවා. ඊට පස්සේ මෙතන profile picture එක add කරගන්න කියනවා. ඊට කැමති නම් මෙතන profile picture එක add කරනවා. ඉතින් මම මෙතන profile picture එක add කරගන්නවා. ඉතින් camera gallery කියලා දෙනවා. ඉතින් මම gallery තියෙන ෆොටෝ එක තමයි අදාළ profile picture එක add කරන් done button එක click කරගන්නවා. ඉතින් done button එක click කරලා next step එකට යනවා. ඊට පස්සේ මෙතන උඩ skip button එක තියෙනවා. ඉතින් මට ඔය business profile එක නිසා අවශ්‍ය නැත්නම් ඔයාලා skip button එක press කරලා ඊළඟ step එකට යන්න පුළුවන්. මෙතන profile picture එක add කරලා next button එක click කරනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාගේ address එක add කරන්න පුළුවන්. ඔයාගේ region එක. දැන් ශ්‍රී ලංකා කියලා type කරගන්න. කැමති නම් අවශ්‍ය නැත්නම් මේක type කරගන්න ඕනේ නැහැ. මේ next button එක click කරගන්නවා. ඉතින් ඔයාගේ business එක description add කරගන්න කියනවා. මෙතන මේ description add කරන්න දැන් skip button එක click කරනවා. ඉතින් මට බලන්න අපේ account එක හැදෙන ගමන් තියෙන page setup කියලා අපේ account එක create වෙන ගමන් තියෙන්නේ. new group में තියෙන normal WhatsApp වගේම new group, new broadcast, communities, labels, link device, share message, setting. ඉතින් මෙන්න මේ සාර්ථක WhatsApp account එකක් හදාගන්න. ඉතින් දැන් explore your business tool කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට explore දීලා ඒවා option බලා ගන්නත් පුළුවන්. ඔයාලා බලාගෙන ඔයාගේ තියෙන contact නේද පෙන්නනවා. දැන් setting වලට ගිහින් ඔයාලට ඔයාගේ profile picture එක බලා ගන්නත් පුළුවන්. ඔයාලට මෙතන about add කරගන්න පුළුවන්. ඔයාගේ Instagram එක Facebook account add කරගන්න පුළුවන්. ඔයාලට address එකක් add කරනවා, business website එකක් හදාගන්න පුළුවන්. email එක add කරගන්න. මේ දේවල් වලට අවශ්‍ය නම් කරගන්න පුළුවන්. මම මේවා එතනදි කරන්න යන්නේ නැහැ. ඔයාලට මේ වගේ මේ business WhatsApp එකේදී normal WhatsApp account එකක් හදනවා වගේ නෙමෙයි මට මෙතනින් banner එකක් add කරන්නත් පුළුවන්. ඉතින් මම මෙතනදී banner එකක් add කරන්න යන්නේ නැහැ. මම හිතන අද ගෙනම් වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයා මගේ channel එක තාමත් subscribe නොකරන වීඩියෝස් බලන්න. දැන්ම පල්ලෙහාට තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එක all press දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ like එකක් දාලා පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් සියලු දන්නම ජය වේවා.